ඔබ දන්නවද යාඥාව ගැන කතා කරනකොට කතා නොකරම බැරි වචනයක් තියෙනවා. ඒ තමයි කාලය කියලා කියන්නේ. බොහෝ අය යාඥා කරන්නේ නැත්තේ ඇදහිලා නැති නිසා නෙවෙයි. එහෙමත් නැත්නම් යාඥාව ගැන විශ්වාසයක් නැති නිසාත් නෙවෙයි. යාඥා කරන්න තරම් කාලයක් හොන්ට නැති නිසායි. හොඳට මතක තියාගන්න. ගොඩක් අය දවසක දුක් වෙන්න යන්නේ ඔවුන් නාස්ති කරපු සල්ලි ගැන නෙවෙයි. ඔවුන් නාස්ති කරපු කාලය ගැන. යාඥාව උපදින්නේ කාලය තුලයි. ඒ වුණාට ඒකේ බලපෑම සදාකාලිකයි. සදාකාලය ගැන දන්න කිසි කෙනෙක් මේ පොළොවේ කාලය නම් නාස්ති කරන්නේ නැහැ. දවසක් මාටින් ලූතර් මෙහෙම කිව්වා. වැඩ. අද මට ගොඩාක් වැඩ තියෙනවා. ඒ නිසා දවසේ මුල්ම පැය 3 මම යාඥාවෙන් ගත කරන්න ඕනි කියලා. කෙනෙක් යාඥා කළාට පස්සේ යාඥා කරනවට වඩා තව ගොඩක් දේවල් කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙත් ඔබ යමක් ගැන යාඥා නොකරන තුරු ඒ ගැන යාඥා කරනවට වඩා කළ හැකි කිසිවක් නැහැ. ඔබ යාඥාව ගැන කොයිතරම් දේ දැනගෙන හිටියත් ඒ සඳහා වැය කරන්න ඔබට කාලය නැත්නම් ඔබ කවදාවත් යාඥා කරන්නේ නැහැ. යාඥාව ආරම්භෙන්නේ, දිගහැරෙන්නේ, මෝරන්නේ, එසවෙන්නේ, ජයගන්නේ, පිළිතුරු ලබන්නේ කාලය තුලයි. අමලෙක් පරදින තුරුම මෝසෙස්ට අත් දෙක ඔසවගෙන ඉන්න උනා. හායි නුවර ජය ගන්න තුරුම යොෂුවට හෙල්ලය දික් කරගෙන ඉන්න උනා. නියඟය අවසන් වෙලා වර්ෂාව එන තුරුම එළියට අඳුරු කාමරයක හිස පහත් කරගෙන ඉන්න උනා. දහඩිය ලේ බවට පත් වෙන තුරුම යේසුස් වහන්සේට දනින්න ඉන්න උනා. ශුද්ධාත්මයන්න් වහන්සේ වැగిරෙන තුරුම 120 දෙනාට උඩුමහලට වෙලා ඉන්න උනා. මම ඒ කියපු හැම ප්‍රබල යාඥාවකම ජයග්‍රාහී සාධකය උනේ කාලය. වතුර නැතුව දියැලක් තියෙන්න විදිහක් නෑ වගේ තමයි කාලය නැතුව යාඥාවක් තියෙන්න විදිහකුත් නෑ. ජීවිතය කියලා කියන්නේ කාලයයි. කාලය තරම් වටින වෙන කිසි දෙයක් ජීවිතේ නෑ. ඒ නිසා දෙවියන් වහන්සේට පූජා කළ හැකි කාලය තරම් වටින වෙන කිසිවක් අපිට නැහැ. ඔබ ඔබේ යාඥාවට කාලය දෙනවා. දෙවියන් වහන්සේ ඔබේ යාඥාවට උත්තර දෙන්න යනවා.